ආයුබෝවන්. මේ පුංචි දූපතේ ලස්සනම කෝච්චි ගමන යමුද? පොඩ්ඩක් ඉන්න මේ නිවුස් කියන්නනේ හදන්නේ. දැන් හරි එන්නකෝ අපිත් එක්ක රසබර කතන්දරකට. හොව් කියන්නම් කොහොමද? ටිකට් තරම්ම නගින්න බස් එකට නන් නෙමෙයි කෝච්චියට. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දාවනය වන රාජ්‍ය තැපැල් දුම්රිය ඔය කොහටද යන්නේ? හපුතලගේ පොර. සොරි බ්‍රදර්, මම යන්නේ හපුතලේට. ඔයාලා කොහෙටද යන්නේ? අපි යන්නේ හපුතලේට. එහෙමද? බ්‍රදර්, අපි මාරුවට වාඩිලා යමු. එකම දුරනේ. කමක් නැහැ. ආබං හරි එහෙම කරමු. මේ සුබාදහමට ආදරය කරන ගොඩක් අය දන්නවා මීදුමත් එක්ක දැහැලෙන මේ මන්දාර නිවස මොන වගේ හැඟීමක්ද කියලා. ඒකත් එක්ක දිව්‍ය ලෝකයට එළියට එන්න ගත්තාම කොහොම කියන්නද මේ සුන්දරත්වය? රස කන්දනා ඉසියෝකමාන රන්දනා සඳතියේ ඉගිවත් සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා තනිදු මෙන්න උඹට කෝල්ලයක්. හලෝ බ්‍රදර්. හෙලෝ ගුඩ් මෝර්නිංగ్ බ්‍රදර්. ඔයාලා හපිතලට ඇවිත් මට කෝල් කරන්න හරිද? සහෝ මොනවද කන්න හදන්න ඕනේ? එහෙම මහන්සි වෙන දෙයක් නෑ මචං. හරි. ඔයාලා ඇවිත් මට කියන්න. අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. ඒක නම් ඇත්ත හාමුදුරුවනේ. මේක බලන ඔයා දැන් කතාව දන්නව නේද? එහෙනම් යමු දිව්‍ය ලෝකෙට. අලුත් යාළුවත් එනකම්. හල්ලෝ බ්‍රදර්. සහෝ. හෙලෝ මිත්‍රයා. මාර්ගයේ 24 වන සටකුන් කරවාසන්නේදී ඒ රාත්‍රියේ සිදු වූ බස්පත අනුප්‍රේ එහි ගමන්ගත් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කොහොමද අපි මේ මොහොත ගැන විශ්වාස කරන්නේ? සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි කුසුම වදුළු සිඳිමින් තුරු සිරස ලපලු අතරින් කුසුම වදුළු සිඳිමින් තුරු සිරස ලපලු අතරින් එන ලහිරු කිරණ මෙතරම් Lagi yang mau